අද මාතෘකාව පාප මිත්‍ර සේවනය. ධර්මය නොදත් සාමාන්‍ය වැසියාගේ සිත ලෙහෙසියෙන්ම පාපී පුද්ගලයන් වෙත ඇදී යයි. හොඳ නරක ගැන කතා කරන පුද්ගලයන් ඔහුට පෙනෙන්නේ කරදරකාරයන් ලෙසය. ඔහුට කුසල් කිරීමෙන් සතුටක් නොලැබේ. ඔහුට සතුටක් ලැබෙන්නේ පාපීකාර දේවල් සිදු කිරීමෙනි. කලින් යහපත් චරිත ඇත්තන්ව සිටි අය පවා මෙවන් අයව ආශ්‍රය කිරීමෙන් පව්කාරයන් වී දෙලොවින්ම පිරිහේ. යහපත් පුද්ගලයෝ වී දියුණු වී සිටිය හැකි බොහෝ දෙනෙක් පිරිහී පව්කම්වල යෙදෙමින් සිටිනවා දැකගත හැක්කේ මේ නිසාය. සමහර අය පාපී පුද්ගලයන්ගෙන් යම් ප්‍රයෝජන ලබනු පිණිස ඔවුන්ව ආශ්‍රය කරන බවක්ද දක්නට ලැබේ. නමුත් කල්යාමේදී ඉබේම ඔවුන්ගේ පව්කම්වලට ටිකෙන් ටික සහාය දීමට පටන් ගනී. අන්තිමේදී ඔවුන්ද පව්කාරකම් කරන, පව්වලින්ම සතුටක් ලබන පිරිසක් බවට පත්වේ. පාප මිත්‍ර සේවනයේ ඇති භයානකකම මෙයින් වටහා ගත හැකි නිසා අපි කවුරුත් එයින් වැළකී සිටීමට වග බලා ගත යුතුය.